මයිපුර මේක ඇත්ත බන්ද පිරිනේ අපි කිය හිටියේ ගන්න තෑග්ගක් අම්මටගෙන ගන්න බලන්න අතට බයෙන් අම්ම ගන්න. මොනවාද? කොණ්ඩ බූල්ද? අරලා බලන්න. මාළු පිළිනේ අත්තේ. කමන්නේ. කතේ සපත්තු. ඈ? සපත්තු පොට්ටක්ද? මොකද මේ? මට මොකද අලතර ඇඟවීම කරනවා. සවත්තු දාන්න ඉතින්. ඈ? සවත්තු දෙයක් ගත්ත කලින්ම. ආපෝ ඒක සපත්තු ගන්න ඕනේ කාලේ. මොකද්ද ඇතුළේ? සවත්තු ගන්නේ ඇයි? මෙයාර නෑ හරි අපෝ සතුරුයි ඒකත් අබෝ හරි සතුරුයි පුතේ වට ඒ වගේ රත්තරන් කව්වා වැරදි ඉස්සෙල්ලා අයියෝ අඩනකට දාන්න. පොඩිත් ඇවිල්ලා. ඒ ඔයගොල්ලන්ට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා අතන. ඒක තමයි එතනට වෙලා හිටියේ. මටද? බලන්න. ඒක තමයි එන්න කපටි. අපේ සර්ප්‍රයිස් කරේ. මොකක්ද කියන්නේ නෝරා. දැන් කියන්නේ ඒගොල්ලෝ අපිට. මොකක්ද කියන්නේ සතුටුයි. මොකක්ද එන්න කපටි අපිට දැන් කියන්නේ මේගොල්ලෝ. චූටි දපත්තු පොඩි දෙක. ඒක අම්මල තාත්තලා වෙනවා. සන්තෝෂයි. පොඩි මාමලා. යාචිලා. අනේ අම්මේ. දන්නේ නැහැ මහත්තයෝ සන්තෝෂයි අනේ එහෙමද අම්මෝ මට මාළු සතුටුයි ඇත්ත. දන්නේ නෑනේ සුදු දන්නේ මම හත්නේ. මෙච්චරලා තෙපර බාඩු කියන්න බැරි. අයියෝ මට මාළු සතුටුයි අවද දන්නේ අම්මා දන්නවද ඔව් අම්මා. ඒ දෙන්නට බදුවා. ඔව් බලන්න. මුංජි මල්ලිද නංගෙද ගේන්න හදනවා. ඔයාලා සෙල්ලම් කරනවා කවුරුද කිව්වද? මුංජිගේ වලට මල්ලික් කැවිලා.
ඔන්න එයාගේ අම්මා ලොකු අප්පා කෙනෙක්. සම්බන්ධව දාලා මොනේ දාගන්න. මොකද්ද කියන්නේ නේ? මැනික් අයියා නම් දැනගත්ත මොකද්ද කියලා. අනිත් පැත්ත බලන්න. ඒ අනිත් පැත්ත. ඒක අනිත් පැත්ත බලන්න. නේද දැක්කෝනේ අම්මා. මල හත් පිලවුවා. අත සුපිරිනේ අපි කියේ හින්දියේ. අයියෝ කියන්නේ බැරි. සර්ප්‍රයිස් එක. මොකද්ද? කියවා. බලහන් ඉතින් සර්ප්‍රයිස් එක. පෙන්නපා. පෙන්නපම් බං. උඹට පේන්න නැතුව එක දැක්කම පස්සේ උඩට ගන්න නැතුව. කොම්මට උඩු. මේ මාවට වෙන්නේ. ඒ තේරිලා නැහැ. උඹට තේරුම් ගන්න කිව්ද? කොල්ලට බලන්න දෙන්න බෑ තේරුම් ගන්න. බින්දුවනේ තේරෙන්නේ. පොඩි එකට දාන්න මේස් දෙක. අපත් එක. මේස් දෙයක් නෙමෙයි අපත්. මේස් දෙයක් යකෝ. දැන් උඹට මේකෙන් මොකක්ද තේරෙන්නේ? කියපන් ඉතින්. ඉන්දියට ඉන්න. හයි. උඹට පොඩ්ඩක් ගියා දියන්කෝ. මට තේරෙන්නේ උඹට. මොනවද තේරෙන්නේ? උඹට තේච්ච ගියාම උඹ මගෙන් අහනවායි. උඹට තේච්ච ගියාම මේ පොඩි කාට? මම පොඩි කාට. මම පොඩි මේකක්ද බන් දැන්? මේ සමාජික කඩිය සමාජික කඩිය මම කන්ග්‍රැචුලේෂන්ස් මචං. කවුරුද කමට ඉන්නේ? දන්නේ නැහැ වගේ. වරුවට. අර නංගිටත් විශ් කරවා. මේ thank you කමට ඉන්නේ. දෙන්න කපටි කමට. ඒ කියන්නේ නැන්ද අපිව මාමලා කරා කොල්ලා. කොහමරි මාමලා කරලා අපිව. මොකද්ද මමුවන්නේ? උඹගේ පොඩි ඉතින් පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඇත්තටම සතුටු දවසක්. යාළුවෝ ටික සර්ප්‍රයිස් කරන්න හදන්නේ. අපි ගිහලා බලමු මේගොල්ලෝ මොකද වෙන්නේ කියලා. මේ ගණින් බං. මම වීඩියෝ කරන්නේ. සර්ප්‍රයිස් එකක්. එළියට ගන්න මේක. ඉතල කියන්නේ ඉවෙන්ට් වල තේරෙනවනේ. ඕ යාළුවා